මහාමාත්‍යතුමනි, සියල්ලම දැන් සූදානම්. සුන්දරයි. අති සුන්දරයි. යුවරජුව වසඟ කළ හැකි වේවි. බිසවුනි, අද සිට නුඹලාට පැවරෙන රාජකීය කර්තව්‍ය අපගේ මහේශාක්‍ය ශාක්‍ය සිංහ රාජාභිධාන අපගේ යුවරජු ඇතුල් නුවර රඳවා ගැනීම. අපගේ අලංකාර නර්තනයන් දුටු විට ඔහුට නම් සියල්ල අමතක වී ආවේ. එය නම් නුඹලා සිතන තරම් පහසු කරුණක් නොවේ. නුඹලාට සිදුවෙනවා අද දින පටන්ම අලංකාර නර්තනයන්ගෙන් මනෝරම්‍ය වූ ගායනයෙන් සෞන්දර්යයෙන් මුසුව අපගේ යුවරජු සනසාලන්නට. යුවරජු ස්වභාවයෙන්ම උතුම්, කරුණාවන්ත, දුකක් දුටු විට වහා කලකිරෙන මහා අති උත්තමයෙක්. මේ කාර්ය සාර්ථක නොවීමට වුවත් හැකි. ජීවිතය කොතරම් නම් නිසරු සිහිනයක්ද. නොවැටහුණාට මේ සංසාරයේ ඇත්තේ දුක, කොහිද ඇත්තේ සැබෑ සුවයක්. මෙවැනි අදහස්මයි යුවරජු දරන්නේ. සුන්දර ළඳුන්, සංගීතය, සුරාව වැනි විෂයන් කෙරෙහි යුවරජු දක්වන්නේ දුරස්ත හැඟීමක්. එනිසා තරමක් අසීරුයි මේ කර්තව්‍ය. අපද යුවරජු දැක බලා ගැනීමට සැරසිලයි සිටින්නේ. දැකගත හැකි පැමිණි පසු සියලු දෙනා යුවරජුව ඇතුළු නුවර රඳවන්නට රාජ නියෝගය පරිදි ක්‍රියා කළ යුතුයි. කුමකටද? අමාත්‍යතුමනි, රාජනියෝග? ජීවිතයේ ආනන්දය ඔහුට කුමක්ද කියා පෙන්වීමට ඔය තරම් අපහසු වේවිද? ඇතුල් නුවර සංගීතයට යුවරජුම වසඟ වේවි. ඒ විතරක්ද? මෙවැනි රෝමතියන්ට කවුරුන්ද පිටුපායන්නේ? ඔබ බියවන්නේ කුමට දැමතිතුමනි? යුවරජු රඳවා තබා ගැනීම නම් සුළු කරුණක්. මගේ වාදනයට ඔහු අසඟ වේවි. අක්කණ්ඩි, අපගේ යුවරජු ගැනද පවසන්නේ ඔබ? නැතිව අප කවරෙක් ගැන පවසන්නද? අපගේ යුවරජු මතුදාග මහරජ වූ පසු කපිලවස්තු වැසියන් අපව බොහෝ අගයාවී. අපට යුවරජු දැකගත හැකිද? යුවරජු දැකගත හැකි. සත්‍යද? සත්‍යයක්. අපූරුයි. එහෙත් මහාමාත්‍ය, සංගීතය හෝ ශෘංගාරය යුවරජුගේ සිත වෙනස් කිරීමට සමත්ද? මහරජතුමනි, නිසැකව යුවරජුගේ වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකි. කපිලවස්තු රාජ්‍යයේ මහරජ හිතයිශී ශුද්ධෝදන නරේන්ද්‍රයන් වෙත රාජකීය මුද්‍රාවෙන් යුතුව දැනුම් දෙන වගයි. මාගේ ජේෂ්ඨ පුත් ප්‍රසංජිත් රාජාභිෂේක ගැන්වීමේ රාජකීය උළෙලට සැපත් වන ලෙස ගෞරව බහුමානයෙන් යුතුව ඉල්ලා සිටිම්හ. මේ වගට හිතයිශී කෝසල නරේන්ද්‍ර මහරජ මහා කෝසලය. මහාමාත්‍ය, කෝසල රාජ්‍යයට සංදේශයක් පිටත් කර හරින්න අප ඔවුන්ගේ ආරාධනය පිළිගත් බවට. එසේය. පුත්‍රයෙකුගේ රාජාභිෂේකය සෑම පියෙකුගේම ජීවිතයේ සෞභාග්‍යමත්ම මොහොත. අප ස්ථිරවම පැමිණෙනවා. මහාමාත්‍ය, රාජ දූතයානන්ට සත්කාර සිදු කරන්න. එසේය මහරජතුමනි.
කැඳවාගෙන යන්න. කෝසල රාජාභිෂේකයෙන් පසුව අපගේ සිද්ධාර්ථගේ අභිෂේකය. ඔහු කැමතිද ඊට? කුමටද කැමැත්ත? සිද්ධාර්ථව රංගපවන්ට පිටත් කිරීම උචිතද? කුමද අනුචිත? ගීත ශෘංගාරය විනෝදය ශත්‍රියන්ගේ ගුණධර්මයක්. නමුත් එකවරම කුමක්ද එක්වරම? ඔහු එක්වරම සන්‍යාසියක ලෙස නික්මියාමද උචිත? මේ මොහොතේ සිද්ධාර්ථට යම් සෙනෙහසක් ඇති කාවිසිනුත් කළ යුතු වන්නේ කෙසේ හෝ ඔහුව මාලිගේ රඳවා ගැනීමට කටයුතු කිරීම. මා සියලු තීරණ ගන්නේ ඔහුගේ අනාගතය පිළිබඳව සිතා. එසේ නොවුනහොත් කෝසල රාජ්‍යයට මෙන් පුත්‍රයෙකු නොමැතිවේවි අපට රාජාභිෂේකය සඳහා. කරුණක්. ඔහු ඔබෙන් රංග බහුනට යාමට අනුමැතිය ඉල්ලූ විට ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මාදේවි, එය මා කෙසේ කරන්නද? මා විසින් ඔහුට රංග බවනට යාමට ඉඩ හරින්න කෙසේද? මහරජතුමනි, කෝසල රාජ්‍යයට ඔබ සාදරයෙන් පිළිගන්න. අද දින ඔබතුමාගේ සම්ප්‍රාප්තිය මුළු සාවස්ති පුරයටම සුබ දසුණා. එසේ අමාත්‍ය, ඔබගේ රාජධානිය අපටත් සුබ දසුණ. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු කෝසල රාජ සභාවට සපත්වේ. කෝසල මහරජාණන්ට කෝසල මහරජාණන්ට කෝසල මහරජාණන්ට.
මා අපගේ සිද්ධාර්ථගේ රාජාභිෂේකයේ මනසින් දුටුවා. සදාරස්තෝ අපේ සිද්ධාර්ථට මුළු භාරතයම සුභපතාවේ. පිටත්වේ මහමති මා සූදානම්. යා යුතුයි. ඒත් කෝ යුවරජු සිද්ධාර්ථ? සිද්ධාර්ථ මා පවසන්නේ ඔහු පැමිණෙන්නේ නැහැ. ඔහු සුරාව ශෘංගාරය වැනි කිසිවකට ප්‍රිය නැහැ. ඔහුට අවශ්‍ය උද්‍යානයේ හුදකලා වී වස්දඬු අයමින් විනෝද වීමට. අප කුමක් දෙහිදී කළ යුතු? අපට කිසිවක් නැහැ මලන්ද. අපට ඇත්තේ ඒ සුන්දරියන් නැරඹීමට. සුන්දරියන්? ඕ මලන්දිගේ හදවත මත්තුනාද? ඕ මා බොහෝ කාලයක් ඉවසා සිටියා මේ ආනන්ද ජනක දිනය පැමිණෙනතුරු. ඔන්න පැමිණි අපගේ විශේෂ අමුත්තා. යමුද? එක් ප්‍රශ්නයක්. දැන් ඉතින් පටන් ගත්තා. රංග භවනෙන් හිමිවන්නේ කුමක්ද? රංග භවනෙන් හිමිවන්නේ සොම්නස සහ විනෝදය. ජීවිතයට ඥානය මෙන්ම විනෝදයත් අවශ්‍යයි. ඔන්නේ මා එක් ශරීරය පිනවීමටයි වෙහෙසෙන්නේ. ශස්ත්‍රීය රාජධර්මයක් එය. මට ඒ කුමටද? සිද්ධාර්ථ ප්‍රශ්න කුමකටද? මනහර නර්තනයන් කන්කලු ගායනාවන්ගෙන් වොරැඳුණු සුරම්‍ය පුරවරයක්. කුමක් වුවත් උත්සාහ කළ යුතුයි සිද්ධාර්ථ. සත්‍ය සාක්ෂාත් කරගෙන ඔබ විසින් රාග ද්වේෂ මෝහ මායාවන්ට හසුවී මුලා වූවන් මේ ලෝකේ මේ අන්ධකාරයෙන් මුදවන්න. යමු මහයමති. මටේ මායාව කාමය පිරුණු පුරවරේ දැකිය යුතුයි. යමු. යුවරජතුමනි, අද රංග භවනට උදාවන්නේ විශේෂ රාත්‍රියක්, ආනන්දය පිරුණු සොයම්යක්. මේ සියල්ල ඔබ සඳහායි. පැමිණෙන්න. රාජකුමාරවරු සාදරයෙන් පිළිගන්නවා. පැමිණෙන්න. කුමක්ද මෙහි අර්ථය මෝහිනී? සත්‍යය එයයි මහඇමතිතුමනි. කෙනෙකු රංග භවනට පිවිසෙන විටම සිතේ ඇවිලෙන්නේ ආශාවේ අග්නි දැල්. ඔබේ ඒ අග්නි ජලයටවත් නිවාදමිය හැකිද? සිත පිනවන මෝහනීය වාදනය අසමින් අප්සරාවන් වැනි රූලඳුන් සමග කෙවෙන කාලය කෙතරම් ආශ්වාදනීයද? තව කතා මොනවටද? අග්නි තුලින් ඔබ මතුකර පෙන්නූ අදහස විශිෂ්ටයි දේවිය. අපූරුයි. සම්භාවනීයයි. සාදරයෙන් පිළිගන්නවා.
මගේ නම උර්මිලා. අපට ඔබ වෙනුවෙන් සේවය කිරීමට අවසරද? ඔබගේ සුමියුරු සංගීත ස්වරය නිසා මගේ සිත තුළ තිබුණ සංගීත රසවින්දනය වැඩි කළා. සංගීත ස්වරයන් සුමිහිරි ඔබගේ මෝරෙඳුණු මන්දස්මිතය මෙන්ම. මා ඉතා කැමැත්තෙන් පසු වුණේ සියසින් දැකීමට ඔබව. එසේ නම් සිතේ ප්‍රසන්නතාවයක් ඇතිකරගෙන ඔබ මියුරුසර වයන් අරඹන්න. කමා කරන්න. මියුරුස්වර නොවෙයි. ඔබ දැකීමෙන් සුමියුරු ස්වරයන් පහළ වුණා හදවතට. කුමක් නිසාදේ? මාගේ මේ රූපය නිසාද ඔබ රැවටුනේ? රූපයයි සිත මුලාවට පත් කරන්නේ. අප ජීවියක් ලබා උපදින්නේ රූපය මුල් කරගෙන. පවසන්නේ අවශ්‍ය නැති බවද රූපය යුවරජනේ? අපේ දැස් ප්‍රථමයෙන් යොමුවන්නේ රූපය දෙස නොවේද? ආකර්ශනීය රූපයයි ලෝකයේ ආස්වාදය. ඔබ නිවැරදි. රූපය නිසයි මේ බැඳීම. සුභපැතුම් මහරජතුමනි. රාජකුමාරී යසෝදරාගේ ජන්ම කේන්ද්‍රය ඇති මෙම ග්‍රහයෝගය ඇයගේ විවාහයේ උතුම් පුරුෂයෙකු සමග සිදුවන බව ඒකාන්ත සලකුණක්. ඔහු කෝලියන්ට වඩා උතුම්ද? රාජකුමාරිගේ ග්‍රහයෝගය ඉතාමත්ම දුර්ලභ වූ පිහිටීමක්. මෙහි අර්ථයට අනුව ඇයගේ විවාහය සිදුවන්නේ ලෝ මහා පුරුෂයෙකු සමගයි. ස්වාමිනේ, කුමක් ගැනද කල්පනාව? එක් ස්වප්නයක් ගැන. ස්වප්නයක්? කෙබඳු ස්වප්නයක්ද? සිද්ධාර්ථගේ රාජ්‍ය අභිෂේකයේ ස්වප්නය. එදා මනසින් දුටුවා මා ඔහුගේ අභිෂේකය ප්‍රසන්නජිත්ත ඔටුනු පැළඳුව ඒ සුබ මුහුර්තියේදීම. එය තවදුරටත් ස්වප්නයක් නොවේ. ප්‍රජාපති, දැන් මට ඔහු ගැන බොහෝ විශ්වාසයි. අපගේ ඔක්කාක වංශ ශාක්‍ය කුලයේ ඒ උතුම් නාමය ඔහු සුරකීවි. සුබ දිනයක් වෙන් කරගෙන සුබ මුහුර්තයක් බලා රාජාභිෂේකය සිදු කරමු. ඔව් ප්‍රජාපති. මා අපගේ කුලගුරුතුමාගෙන් සුබ මුහුර්තයක් විමසුවා. සුබ මුහුර්තයෙන් සරණ බන්ධනයක් සිදුවෙනවද යුවරජුට? විවාහය නොවේ. නමුත් රජතුමනි, යුවරජුට සරණ බන්ධනයක් සිදු කර දෙමු. ඔහුගේ ජීවිතය ආනන්දයෙන් පුරවමු. ඒ විට ඔහු නිහඬව සිටීවි. ඔටුන්න, මේ ඔටුන්න ඉක්මනින්ම ඔහුගේ හිසෙහි පළඳවන්න. එලෙස මේ මොහොතේ පැවසීමට හේතුව කුමක්ද කියා සිතන ඇති. අපේ යුවරජ සියල්ලෙන් සම්පූර්ණයි. වයස, ඥානෙ, රූපෙනුත් ඉතුම අග තැන්පත්. රාජාභිෂේකයයි සරණ බන්ධනය දෙකම එකට සිදු කරමු. සොළොස්වියත් සම්පූර්ණයිනේ. මහරජතුමනි, ඒ එලෙස නොවුනොත් කිසිදු රාජ්‍ය නීතියකින් යුවරජු සිද්ධාර්ථව කොහොමටවත් වැළැක්විය නොහැකි වේවි. ඔබගේ ආදරණීය ඉල්ලීම බැහැර කරන්නේ ඔහු. එළඹෙන කාලේ තමයි ඊට සුදුසු. මහාදේවි ප්‍රජාපති. කුමන කාලයේද? ඒ මහරජතුමනි, මේ වසන්ත ඍතුවනේ ආරම්භෙන්නේ. සරණ බන්ධනයන්ට මේ තමයි නිසි සමය.
අපගේ යුවරජු සුදුසු කුමරියක් සමග විවාහ කර දෙන්න. කුමක්ද අදහස? එසේ ස්වාමිනේ. මංගලා දේවිය නිවැරදි. තවත් සති කීපයක ඇවෑමෙන් වසන්ත උත්සවය. යුවරජගේ උත්සව දෙකම සූදානම් කරමු. අපගේ සමස්ත ශාක්‍ය රාජ කුලයේ සියලු රාජකීය ඥාති මිත්‍රාදීන්ට ආරාධනා කරමු. අප සියලුම දෙනාගේ ජීවිතයේ එකම පැතුම විවාහය ඔහුගේ. හා අපි යුවරජ සිද්ධාර්ථගේ රාජාභිෂේකයයි සරණ බන්ධනයයි දෙකම සිදුවන්නේ එක විට. අප දැම්ම දෙව්දහ අමිතා නැගණිය සමග සාකච්ඡා කරමු නේද මේ පිළිබඳ? යශෝදරාගේ වයස දැන් සරණ බන්ධනයට යෝග්‍යයි නේද? අපත් ඒ ගැන සාකච්ඡා කළා මංගලා දේවිය. ස්වාමිනේ, මංගලා දේවියගේ අදහස නිවැරදි. මහදේවි මහදේවි අද රාජ සභාවේ යෝජනාව මේ වසන්ත උත්සවයේ අවසන් වීමට පෙර ශාක්‍ය සිරිතට අනුව යුවරජ සිද්ධාර්ථයන්ගේ සරණ බන්ධනය සිදු කරන ලෙසයි. සත්‍යද? තව තොරතුරු කිසිවක් නැතිද? සියලුම ශාක්‍ය කුමාරවරුන්ගේ ශාක්‍ය කුමාරියන්ගේ සරණ බන්ධනයට අවසර හිමි වෙලා. රාජ කුමාරයන්ට ස්වයන්වරයත් හිමි වෙලා. එපමණක්ද ඔබ දන්නා පුවත්? ඔබ දැන් මේ පුවත ඇසූ විට දල්වන්නට මෙතන බොහෝ විශාල පහනක් අවශ්‍ය වේවි. රාජකුමාරී යශෝදරාටත් රාජකීය හසුනක් යවන්නට තීරණය කරලා. ලෝෂිකා, ඔබ දන්නවද? මෙයින් යශෝදරා බොහෝ ප්‍රීති වේවි. ඒ අයුරින්ම අපේ සිද්ධාර්ථත් සතුටු වේවි. කුඩාවියේ ඔවුන්ගේ සිදුවීමක් ඔබට මෙතෙක් පවසන්නට නොහැකි වුණානේ. පවසන්න කුමක්දේ? මහදේවි, යශෝදරා කුඩාවියේදී දිනක් යුවරජුගෙන් ඇසුව ප්‍රේමය ගැන. එය ඇසුවේ කෙසේද දන්නවද? පවසන්න. අනාගතේ මහරජන බවට පත්වන්නේ මම නේද කපිල හස්තුවේ? සිද්ධාර්ථක පිළිතුරු කුමක්ද ලෝෂිකා? ප්‍රශ්න. එවිට යුවරජු විමසුවා, ඒ ගැන සිතීමට පෙර යශෝදරා තව බොහෝ දේ අප සිතිය යුතුයි නේද කියා. බොහෝ සුන්දර මතකයක්. දැන් අපූරුයි නේද ඔවුන්ගේ එක්වීම? දුටුවද? අනුමත කරනවා ගන්ටාරයක්. දෙවියනුත් ආශිර්වාද කරાવી. කුමක්ද කියා තිබෙන්නේ? යශෝදරාව ශාක්‍ය ස්වයංවරයට කැඳවලා. මෑණියනි, මෙතරම් ප්‍රීතිවීමට කරුණු කුමක්ද? කිසිවෙකුගේ විවාහ ඇරයුම් පත්‍රයක්ද? හා, එවැන්න තමා. කපිල වස්තුවෙන් අපට ශාක්‍ය ස්වයංවරයට ඔබවත් කැඳවන බව දන්වා අයවලා. ශාක්‍ය කුලේ සමස්ත රාජ කුමර කුමරියන්ගේ ස්වයංවරය. ඔන්න දැන් ඔබටම හැකි තමන්ට අවශ්‍ය සහකරුවා තෝරා ගන්නට. මානන් දන්න ඔබේ අදහස. මෑණියනි. හරි නේද? අන්න ඔබ එනතුරු කපිල වස්තුවේ සිහින කුමාරයා මග බලනවාලු. යන්න. සිහින කුමරා තමයි ඔහු. ඔබට හමුවේවි සැබෑම කුමාරයෙක්. මට සිතෙන්නේ අපගේ යශෝදරාට ගැලපෙන පරිදි කිසිම රාජකුමාරයෙකුවත් මේ ස්වයංවරයේ නොසිටින්නට පිළිවන් පවයි. එසේ වන්නේ නැහැ අපගේ සිද්ධාර්ථ සිටිනතෙක්. ඔහු අනාගත ශාක්‍ය කුලාදීශ්වර. දේවදත්ත සැමදා අසතුටෙන් පසුවන්නේ ඔය සිද්ධාර්ථ නිසා. එසේ නේද? පවසන්නකෝ යුවරජ සිද්ධාර්ථගේ රූප ලක්ෂණ. සියල්ලේම ශූරයෙක්.
දුටුවන් පැහැදෙන පිරුපුන් රූපකායක්. ඔහුගේ දැස ඔහුගේ දැස් ප්‍රේමය සහ කරුණාවේ සංකේතය. ඔහුගේ සිනහව ඔහුගේ සිනහව අවංක බවේ මුද්‍රාව. ඔහුගේ වදන් සත්‍යය මියුරු ස්වරය. ඔබ ඔහු ගැන සිතද්දෙත් මෙලෙස වෙනවා නම් ප්‍රේමේ හිමි වූ විට කුමක් වේවිද? කුමක් සිදුවේවිද? සිටින්න ඔහොම. සිටින්න මදක්. මා සිද්ධාර්ථට එකඟයි. නමුත් මාහට ඔහු පිළිබඳ කැමැත්තක් නැහැ. දුටුවද අපේ දේවදත්ත බල පරාක්‍රමයෙන් සිද්ධාර්ථට වඩා ඉදිරියෙන්. අපේ සිද්ධාර්ථ දුටුවද මානව දයාවෙන් ඔහු සියල්ලන්ට වඩා ඉදිරියෙන්. සිද්ධාර්ථගේ ප්‍රණාමය රජතුමනි. හොඳයි. නැන්දනියනි ආශිර්වාද වේවා. පියාණනි. කෙසේද පුතණුවනි? මෑණියනි. ආශිර්වාද වේවා. සාදරයෙන් පිළිගන්නවා. කපිල වස්තුවට. නැගනියනි මෙය ඔබට. ඔබෙන් නැතිද කිසිවක් සිද්ධාර්ථ? මා දැන සිටියා. ඔය ප්‍රශ්නය අසන බව ඔබ. අයියන්ඩි මේ සියලුම් පුෂ්ප මගේ පරිවාරලඳුන්ට බාර කරන්න ඔබ. මාහට මේ පුෂ්පය පමණක් ප්‍රමාණවත්. වෙනස කුමක්ද? මේ පුෂ්පයන්ගේ සහ සිද්ධාර්ථ ඔබට රැගෙන පුෂ්පේ. පැහැදිලි කළ යුතුද? කෙසේ වුවත් ඔබට ඉන් පරාජය. ඔව් අයියන්ඩි. මේ සියලුම් පුෂ්ප ඔබේ සේවකයන් නෙළුවේවා. නමුත් සිද්ධාර්ථ තනියමයේ නෙලාගත්තේ. දුටුවද සිද්ධාර්ථගේ දෙපා පුරාම මඩ තැවරිලා. කවුරු හෝ යුවරජුගේ දෙපා දෝවනයට ජලබඳුනක් ගෙන එන්න. යමු සිද්ධාර්ථ. දෙන්න. නැගනිය ඔබ සමග අමනාපෙන් පසුවන්නේ සිද්ධාර්ථට ඔබ ද්‍රෝහිකම් කරනවා කියලා.
වහන් රාශ ඔබ මා සමග පැමිණි ආත්ම ගැන සිහි කිරීමට මට දැනෙනවා උතුම් අරමුණක් නිසායි අප මුණ ගැසුනේ යශෝදරා. උතුම් අරමුණක් නිසාද අප දෙදෙනා මුණ ගැසුනේ? එක් ප්‍රශ්නයක් අසන්න දුපේ. ඔව් අසන්න. ඔබ දන්නවද උතුම් අරමුණ ලෝකේ? නැහැ. ප්‍රේමය. උතුම් අරමුණ ප්‍රේමය නොවේද? සත්‍යයක් තමයි එය. ජීවයේ පැවැත්ම ප්‍රේමය. ලෝකයේ පැවැත්මත් ප්‍රේමය. මිනිසුන් උපදින්නේ ඔවුන් පවතින්නේත් ඔවුන් නැතිවෙන්නේත් ප්‍රේමය නිසායි. හදවත්වල බැඳීම ඇති කරන්නේ ප්‍රේමය. වේදනාවන්ට මාර්ගය විවර කර දෙන්නේ ප්‍රේමය. අපි ඒ පැතිකඩ අමතක කර දමමු. කවුරුන් හෝ සිය ප්‍රේමය වෙනුවෙන් ප්‍රාණය පිදුවොත් පැමිණෙන්න. මේ කුමක්ද? පිළිරුවක්. මේ මගේ ප්‍රතිමාවක්. මේ කවරෙක්ද නිර්මාණය කළේ? යුවරජු. ඔබ කෙරෙහි උපම් ප්‍රේමයක් නැතිනම් යුවරජු මෙවැන්නක් නිර්මාණය කරාවිද? ගෘහවාසය ගැන කලකිරීමෙන් කතා කිරීම කුඩා වී සිටම ඔහුගේ ලක්ෂණයක්. එය යුවරජුගේ ස්වභාවය. ඒත් බොහෝ ප්‍රේම කරනවා ඔහු ඔබට. සත්‍යයක්. සත්‍යයක්. නැතිනම් මේ ප්‍රතිමාවේ අර්ථ කුමක්ද? දෛවයේ ලියවුණු ආකාරයටයි අපගේ සිතෙන් ඉටුවන්නේ. යුවරජතුමාට ජය වේවා! 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 සංසුන් වන්න. අද අපගේ ශාක්‍ය රාජ සභාවට ඉතා වැදගත් දිනයක්. නිල වශයෙන් අද මහරජු විසින් රාජාභිෂේකය පිළිබඳ ප්‍රකාශයට පත් කරනු ලබන අතර ඊට ප්‍රකාරව නියම කරගත් දිනයකදී දඹදිව සියලු රජදරුවන් මෙහි කැඳවා උත්සවශ්‍රීයෙන් යුතුව රාජාභිෂේකය සිදු කරනු ලබනවා. මා ශාක්‍ය කුලාධීශ්වර සුද්ධෝදන මහාදේවයන්ගේ ජේෂ්ඨ පුත්‍ර සිද්ධාර්ථ ගෞතමයන් ශාක්‍ය කුලයේ අනාගත භාරකරුවා ලෙස යෝජනා කරනවා. මේ යෝජනාවට සියලු දෙනා සම්පූර්ණයෙන් එකඟද? අපගේ යෝජනාව සම්මත කිරීමට සියල්ලෝම එකඟද? යුවරජු සිද්ධාර්ථ ගෞතමයන්ට ශාක්‍ය රාජ සභාවේ සියල්ලන්ගේම සුබ පැතුම්. සුබ පැතුම් යුවරජුනි සුබ පැතුම්. යුවරජතුමාට ජය වේවා! යුවරජතුමාට ජය වේවා! යුවරජතුමාට කුමක් නිසාද මේ සත්වයට නිර්දය ලෙස පහර දෙන්නේ ඔබ? ප්‍රණාම යුවරජුනි. අපගේ දාන්න කෙලේ අර්ධයක් කඩතොලුවක සිර වෙලා. මේ කාර්ය මේ සත්වයට පමණක් කළ නොහැකි. එන්න අපිත් වැර යොදමු. එන්න.
වන යුවරජ. ඔබ කුමක්ද මේ කරන්නේ? සහයදීම. සහයදීම? එය පාපයක්. පාපයක්? කෙබඳු පාපයක්ද? ඒ අප දන්නේ. ඔව් ශුද්‍රයෙක්. ඔබ ශාස්ත්‍රීය වංශිකෙක්. යුවරජුට ලං වූ වරදට දඬුවම් විදීමට සූදානම් වී යුතුයි නුඹ. කමා කරන්න. සංසුන් වන්න. කුමක්ද දඬුවමට හේතුව? කුලධර්ම උල්ලංඝනය කිරීම. ඒ ඔහුගේ නොවේ. මමයි කළේ වරද. සමාවෙන්න යුවරජ. මොහු සිදු කළ අනෙක් වරද මේ මාර්ගයේ ගමන් කිරීම. කුමක්ද වරද? මේ මාර්ගයේ සියල්ලන්ගේ මේ පොළොව, මේ ජලය, වායුව, ගින්දර ඊශ්වරයන්ගේ නිර්මාණ. මොහු කළ වරද දෙවියන්ට එරෙහිවීම. මොහුත් ඊශ්වරයන්ගේ නිර්මාණයක් නම් එසේමයි ඔබත්. මොහු අතින් සිදුවනේ වරදක් නම් මොහුට ඊශ්වරයන් දඬුවම් දේවි. ඔබට ඇති අයිතිය කුමක්ද දඬුවම් දීමට? සියල්ල නිර්මාණය කළේ ඔබේ දෙවියන් නොවේ. දෙවියන් වන්නේ සිත. අමතකද යුවරජ? අප මේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ කුලයේ උපන් සර්ව බල දෙවියන්ගේ දූතයන් බව. දෙවියන් ලෙස අපයි පූජාවන්ට පාත්‍ර වන්නේ, ගරු බුහුමන් ලබන්නේ මේ ලෝකේ. එය සත්‍යයක් නම් ඔබේ දේවත්වයේ පිහිට මොහුට අහිමිද? මොහුත් මිනිසෙක්. ඔබේ ධර්මයට අනුව මොහු අයිති පාදුහුවිල්ලට. අගතිගාමී නම් ඔබගේ දේවත්වයෙන් මේ ලෝකයට පලක් තිබේවිද? ඔබ දෙවියන්ගේ දූතයෙකු බව සත්‍යයක් නම් කුමක් නිසාද ඔබට නොහැකි වන්නේ මේ සිරවී ඇති ගැල ඔසවාදීමට? අපට ඔබ අවමන් කරනවා යුවරජය. අවමන් කරන්නේ ඔබයි උතු මනුෂ්‍යත්වයට. මතක තබා ගන්න යුවරජ. අපගේ ධර්මයන් ප්‍රතික්ෂේප කරන්නේ ඔබ. අපගේ ධර්මයන්. මේ මනුෂ්‍යයන් අතර බෙහෙදයක් නැති කිරීම ධර්මය නම් නොවේ. එය ධර්මයේ නාමෙන් ලෝකයා රැවටීමයි. ධර්මයේ සත්‍යාර්ථය නම් සම්පූර්ණ මනුෂ්‍ය ජාතියම ලෝකයේ එක ලෙස දැකීම. ඔබ පවසන ධර්මය නොවේ එහි ඇත්තේ. ලෝකයේ පැවැත්ම ඇතිවන්නේ දෙවියන් නිසා නම් නොවේ. දෙවියන් සර්වබල ශ්‍රේෂ්ඨ යුවරජ. සර්වබල ශ්‍රේෂ්ඨ. සියලු මනුෂ්‍යයන් මේ ජීවිතයේදී පරීක්ෂාවට ලක්වන්නේ. පරීක්ෂාවට ලක්වන්නේ. ඔබේ ධර්මයේ බිහි කළේ කවුරුද? මනුෂ්‍යයා. ලෝකයේ අදහස් බිහි කළේ මනුෂ්‍ය සිත. බ්‍රහ්මයාගේ මැවීමතේ. හටගත් සියල්ල විනාශ වී යන්නේ දෙවියන් නිසාද? ගුරුදේවනි බලන්න පවසනති. අපගේ සිතේ පාපය නැති කරවන්නේ ඔවුන්ද? මේ සියලුම ව්‍යසනයන් සිදු කරන්නේ ඔවුන්ද? අපයි අපගේම දෙවියන් වන්නේ. අද මොහු බ්‍රාහ්මණ කුලයකට අයත් වී යම් හේකින් ඔබ දිලිඳු නිවසක ශුද්‍රයෙකු ලෙස උපත ලැබුවා නම් ඔබට වැටහෙවි මොහුගේ චිත්ත වේදනාවේ ප්‍රබල බව. යුවරජුනි අපත් එන්නද සහයට? එක්වී ගොඩ ගනිමු ගැල. සිද්ධාර්ථ! ඇවිනෙන්න! ඇවිත් උදව් කරන්න! සිද්ධාර්ථ! යුවරජ. ඒ ඊශ්වරයන්ගේ දඬුවම. ඊශ්වරයන්ගේ. සිද්ධාර්ථයට කුමක්ද අවශ්‍යතාව බ්‍රාහ්මණයන් හා විවාද කිරීමට? නැහැ ස්වාමීනි. ඔහුට පමණක් දොස් පවරන්නට එපා.
මහරජතුමනි, යුවරජුගේ දෑතට තරමක් බරපතලයි. දෑතේ මාස්ති බිඳී ගොසින්. වෛද්‍යතුමනි, යුවරජතුමාගේ දෑත් ස්වයංවරයට පෙරසුවේ ලබාවිද? නැහැ. ඊට කාලය අවශ්‍යයි. කුමක් වේවිද කෝපාට? ආපසු හමුවීමට මානෝ සිටීවි. මගේ සිද්ධාර්ථ ස්වයංවරයට නොපැමිණියොත් මගේ සිද්ධාර්ථ අහිමි වුණොත් කෝපා මේ දේවි අපූරු රජදණ්ඩපාණි, එම තීරණ එපා වෙනස් කිරීමට. අපගේ ස්වයංවරයට යුවරජු දැන් ප්‍රතිවාදියෙක් නොවෙයි. අගෙයි යසාගෙයි. යම් හේකින් සිද්ධාර්ථ මාහට නොලැබුණොත් මගේ ජීවයත් විසිරී යාවි. යශෝ, කුමක්ද පවසන්නේ ඔබ? ඔබට නියතවම ස්වයංවරයෙන් හිමි වේවි ඔහුව. හිමි වෙන්නේ නෑ ඔහුව. ශිල්ප පරීක්ෂාවට කෙසේද දැන් මුහුණ දෙන්නේ ඔහු? ජීවත් වී කෙසේද පුතා? ඇයි පියාණෙනි මේ? ඔබේ තැස්වල කඳුළු. ඔබේ මේ කඳුළු මගේ හදවතේ සියුම් රිදුම් ඇති කරවනවා පියාණෙනි. ස්වයංවරය ගැනද ඔබ පසුතැවෙන්නේ? අමතකද ඔබට පියාණෙනි, අවශ්‍ය කිසිවක් මා කිසි දිනක් නොහරින බව? මා කෙසේ හෝ මෙම ස්වයංවරයෙන් ගෝපව හිමි කරගන්නවා. මා එය පොරොන්දු වෙනවා ඔබට. නමුත් ඔබේ දෑත තවමත් සුව වී නැහැ. සිතේ ශක්තියයි වඩාත් වැදගත් පියාණෙනි. අපට යම් සැබෑ අරමුණක් අපේ සිතේ ඇත්නම් කුමක්ද කළ නොහැකි? සිටිනවා නම් ඊශ්වර කියා කෙනෙක් මේ ලොව තුල ඊශ්වරටත් නොහැකි මා පරාජය කිරීමට. ඉක්මනින් සුවය ලබන්න. සංසුන් වන්න! සංසුන් වන්න! ශිල්ප පරීක්ෂාවේ අවසන් ශිල්ප දැක්වීම මහරජ දණ්ඩපාණින්ගේ දූ කුමරියගේ ස්වයංවරය උදෙසා පවත්වන අවසන් ශිල්ප පරීක්ෂාව. යුවරජු මේ පරීක්ෂාවෙන් ජය ලැබුවහොත් ඔහු රාජකුමාරී යසෝදරා සමග විවාහ ප්‍රාප්තියට නියමිතයි.
දේවදත්ත දැනුවත් කළාද? කළ යුතු දේ දැනුවත්. කළ යුතු දේ ගැන හොඳින්ම දැනුවත්. ඔබ බලා සිටින්න. මාගේ ප්‍රණාමය සියලු රටවැසියන්ට. මාගේ දියණිය යශෝදරාගේ විවාහය යුවරජු සිද්ධාර්ථ සමග සිදුවීමට නම් නියතවම මෙම පරීක්ෂාව අවසානයේදී ජයග්‍රහණය හිමිවිය යුතු යොහුට එසේ වුවහොත් යුවරජු හට රාජකුමාරී යශෝදරා සමග විවාහ විය හැකියි. යුවරජනි මේ ඔබට මේ කුමක්ද? මේ සංජීවක වෘක්ෂයේ සාරය. ඔය ඔසුව බොහෝ ගුණදායකයි චන්න. ඔසු බඳුන මෙහි තබන්න. යුවරජුනි ඔබේ දෑත් ගිල්වන්න ඔසු බඳුන්නේ. දැන් දෑත් ඉවතට ගන්න. වේදනාව වියකී ආවී යුවරජුනි. යුවරජනි ඔබේ ගතේ වේදනාව තුළින් ආත්ම ශක්තිය ඔබට ලබා දේවි. එමගින් ඔබේ අරමුණ ඉටු වේවි. දේවදත්ත ඔබ සැකයක් ඇති කර ගැනීමට අවස්ථාවක් නැහැ. යුවරජු සිද්ධාර්ථට පසුවන්නේ වේදනාව. ඔහුගේ වේදනාව ඔබට ඉතා හොඳ අවස්ථාවක්. ඔබ ප්‍රථමයෙන් ප්‍රයත්න දරන්න. යුවරජුගේ දෑතම මැඩ තුවාලේ පැරීමට. යන්න දේවදත්ත. ඉටු කරගන්න අරමුණ. අවසන් පරීක්ෂාව සඳහා සිද්ධාර්ථ යුවරජු සහ කුමාර දේවදත්ත භූමියට සැපත්වීම. කුමාර දේවදත්තට ජය වේවා! 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 කුමාර දේවදත්තට ජය වේවා!
ජයග්‍රහණය ලැබීම බවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි කළ හැකි. යුවරජු සිද්ධාර්ථ ජය ලැබුවොත් පමණයි ඔහුට ස්වයංවරය යථාර්ථයක් බවට පත්වන්නේ. එවිටයි මේ රාජකීය විවාහ මංගල්‍ය තීන්දුවන්නේ. ඔබ අපගේ යුවරජු කෙරෙහිද විශ්වාසය තබන්නේ? නැහැ. අපගේ යුවරජුගේ දෑතේ ආබාධය අහිතකර අන්දමින් බලපෑවොත් ඔහුට මේ පරීක්ෂාව ජයගැනීම අසීරුවේවී. සත්‍යයක්. එසේ නොවන්නට යුවරජුයි ජයග්‍රහණය ලබන්නේ. එවිට දේවදත්ත සතු කායබලය නිෂ්ඵලද? කවරෙක්ටද ඔහු පෙරදුවිය හැකි? කුමාර දේවදත්ත හා යුවරජ සිද්ධාර්ථ ඉදිරියේ ඇති මේ බඳුන් තුල එක් මුදුවක් සංගවා තිබෙනවා. එම මුදුව ප්‍රථමයෙන් සොයාගත් අයයි මෙම පරීක්ෂණාංගයේ ජයග්‍රහණය හිමි කරගන්නේ. සිද්ධාර්ථගේ මුදුව අප ළඟ. මාමුතු සොයාගත්තා. එම පළමු පරීක්ෂාවෙන් කුමාර දේවදත්තයි ජය ලබන්නේ. කොමක්ද ඔබගේ අදහස? ඔබේ සිහිනය අවසානයි. යුවරජ සිද්ධාර්ථ ඔබ අවසානයතෙක් සටනට සූදානම් වනු. මා මේ සටන කෙසේ හෝ ජයගන්නවා. අවසානයේ දෙපයි නැගී සිටින මල්ලව සූර්යාට මෙහි ජය හිමි වෙනවා. පෙම්බරී රාජ කුමාරී යශෝදරා නුඹට සිහිනයක් අදින් පසු නැන්දනීනි ඔහුට සිද්ධාර්ථව සතුරෙකු ලෙසයි පේන්නේ. කුමක් නිසාද? ඔබ ඉවසා සිටින්න. ඔබේ ප්‍රේමය, ඔබේ විශ්වාසය සිද්ධාර්ථගේ ශක්තිය. යුවරජ සිද්ධාර්ථ, ඔබ කුමාර දේවදත්ත සමග සටන් වැදීමට එකඟද?
දුටුවද කුමාර දේවදත්ත යුවරජුට පහර දෙන ආකාරය කවරෙකු මැදිහත් විය යුතුයි දැන්නම්. පහර දුන්නාවේ. දේවදත්තට තව සුළු මොහොතයි. ඔය සියලු විකුම් අවසానයි සිද්ධාර්ථ යුවරජු නැගී වුණොත්. ඒ සත්‍යයි. අපිට පහසුවෙන් දැකගත හැකි යුවරජුගේ අසහාය වීරත්වය. මෙතරම් පහසුවෙන් අරමුණ ඔබේ අත්හැර දැමුවාද? අරමුණ ඔබේ අත්හැර දැමුවාද? ඔබ දැකිය යුතු මේ දණ්ඩ හිංසාකාරී අවියක් ලෙසම නොවේ. ඔබේ ශිල්ප පරීක්ෂාව සඳහා ගන්න විජයග්‍රහණය ලබන්න. කෝ විකුම් යුවරජ ශක්තිය හීනව ගොස්ද? ඔබ ක්‍රෝධයෙන්ද? ඇයි බිය දැනෙනවද සිද්ධාර්ථ? අනිවාර්ය පරාජයක් නුඹට. ඔය මහ විකුම් කොනුඹේ නුඹට සිතාර්ථ මෙවර මට ඔබ වාහිමි වුණොත් මා දෙව්රනවා මියදෙන බවට. ඔබ කංචනීට තරංගවත් යශෝදරාට කරුණාවක් නැතිද? සිතාර්ථ මට ඔබ නොමැති ජීවිතයෙන් පලක් නැහැ. මට ඔබ නොමැති ජීවිතයෙන් පලක් නැහැ. එයි මා නුඹලට පැවසුවේ ඌව පරාජය කළ නොහැකි බව කිසිවකට. ඔබේ ගතේ වේදනාව තුළින් ආත්ම ශක්තිය ඔබට ලබා දේවි. ආත්ම ශක්තිය ඔබට ලබා දේවි. එමගින් ඔබේ අරමුණ ඉටු වේවි. එමගින් ඔබේ අරමුණ
සිද්ධාර්ථයන්ට ජය වේවා. අනර්ගහි සිද්ධාර්ථ අනර්ගහි ශත්‍රියෙකු බව ඔප්පු කළා ඔබ යශෝධරාට සුදුසුම ඔබ වැන්නෙක් ශූර වීර ශත්‍රියෙක් මාගේ අරමුණ මුදුන් පැමිණි මේ අත්‍යන්ත ආනන්ද ප්‍රාප්ත හෝරාවේ මාගේ දියණිය වන යශෝධරා හා විජයග්‍රාහී යුවරජු සිද්ධාර්ථ අතර විවාහය සිදුවන බවට මා ප්‍රතිඥා දෙනවා. යශෝදරා යශෝ යශෝදරා යශෝ යශෝ මැනියනි කුමක් දුනේ ගෝපට? අසනීපයක්ද? ලෝෂිකා ගොසින් වෛද්‍යතුමාට දැනුම් දෙන්න. එසේ නැහැ ලෝෂිකා. සිද්ධාර්ථ වෛද්‍යතුමාව කැඳවීමට අවශ්‍ය නැහැ. ඇයට ජලය ස්වල්පයක් පමණයි අවශ්‍ය. කුමටද? ඔබ නිසා පසුගිය දිනවල ඇය ආහාර ගැනීම වර්ජනය කළා. ඔබ දුටුවද සිනාව? ඔන්න සිද්ධාර්ථ අහිමිවීමේ බිය සම්පූර්ණයෙන්ම දැන් අවසන්. කුමක්ද මේ සිදුවනේ? මෙවරත් මා පරාජිත කර ඇයි ජයග්‍රහණය කළේ ඔහු? මගේ ජයග්‍රහණය කෝ? ඉවත් වෙනු. ශාක්‍ය දූතෝදන ඔබ මෙහි? ප්‍රශ්නයක් තිබෙනවා පිළිතුරු සිතිය නොහැකි. සත්‍යකින්ම සුබ පැතීමට කෙසේද හැකිවන්නේ ඔබට? මාහට සුබ පැතුම් අවශ්‍ය නෑ දූතෝදන.
මාගේ දියණිය යශෝධරාටයි සිද්ධාර්ථ වැනි පුරුෂයෙකු ලැබීම ගැන සුබ පැතීමට අවශ්‍යයි. අගයි දණ්ඩපාණී අගයි. අරමුණ වෙනස් වීමයි විමතිය. පැවසූ සියල්ල අසත්‍ය බව ඔබ අපට වඩා හොඳින් දන්නවා ශාක්‍ය දූතෝදන. අපට අවශ්‍ය වූ ඔබට සත්‍ය පෙන්වා දීමට පමණයි මහරජා. කුමටද සිද්ධාර්ථ පිළිබඳව අසත්‍ය පැවසුවේ ඔබ ඔහු ශූර වීර ශත්‍රියෙකු නොවේ. සන්‍යාසියෙකු කියා. ඒ ඔබ පිළිගත් ආකාරය. ඒ ඔබේ මතය. ඔහුගේ ජයග්‍රහණය උදා කළේත් මගේ මතයද? අප දෙදෙනා කුමටද ගැටෙන්නේ? මා එකගයි සිදූතයට. ඔබත් දුටු අය. ඔහු මහා වීර ක්ෂත්‍රිය රාජකුමාරයෙකු බව ඔප්පු කළා නොවේද? මුළු කපිල වස්තුවම දුටු අය. එන්න උත්සවානන්දය විඳ ගනිමු. එන්න අපි යමු. गणपतिगुं हवामहे प्रियाणां त्वा प्रियपतिगुं हवामहे रुद्रभामिनो बधीरे अविमन्ता सदमित्वा हवामहे स्वाहा මහරජතුමනි මෙයයි සංදේශය ප්‍රකාශයට පත් කරන්න. කෝසල නරේෂ් මහරජ ප්‍රසංජිත් දික් විජය ආඥාව. මෙම සංදේශය රැගත් යුද තුරඟා කුමන හෝ රාජ්‍යයක් මගින් නතර කරනු ලැබුවහොත් එයි නොවුන්ට පැවසෙන අර්ථය කෝසල සේනාව හා යුද්ධ කළ යුතුයි. අවසානය දක්වාම සටන් වෙදිය යුතුයි. කෝසල නරේෂ් මහරජ ප්‍රසංජිත්ත 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 ගුරු දෙවේනි විවාහය සඳහා සුදුසු සර්ව ශුභ මුහූර්තයකුත් පෙන්වා දෙන්න. ඔව් ගුරුදේවේනි සිද්ධාර්ථගේ යශෝදරගේ විවාහ බන්ධනයට. ගුරුදේවිනි ඔබට හමුවන පළවෙනි මුහුර්තයම පෙන්වා දෙන්න. අපි යශෝදරාගේ විවාහයට බාධාවන් බොහොමයි දැන්. ගිහිගේ ඕනම මොහොතක හැර යන තත්ත්වයකයි සිද්ධාර්ථ සිටින්නේ. සිද්ධාර්ථ ඔබ මගේ මූණට ජලයවත් කරා. ඒ උදැසන සිදුවක්. ඔබ තව මේ ගැන හිතනවද? විවාහ ශුභ මුහූර්තිය අද සිට සද්දිනකට පසු එළඹෙන පොහොය. සුභ වෙතුම් දේවිය.
සුබ පැතුම් රජතුමනි. සුබ පැතුම්. සුබ පැතුම්. මවිතා දේවී. සුබ පැතුම් මහරජතුමනි. මලන්ඩ. අද සිට තවත් සද්දිනක් ගතවන තුරු කපිල වස්තුවේ ඝෝෂා කරවා තූර්යනාද හඬවා සැනකෙලි ගන්වමින් මුළු නුවරම විවාහය සිදු කරවිය යුතුයි. අනර්ගයි. මෙම රාජකීය ස්වර්ණ මංගල්‍යයට ಭಾರತ දේශයේ සියලුම රාජ්‍යවල ප්‍රභූ රාජවංශිකයින් පමණක් ඇරයුම් ලබාවි. හිතයිෂී කෝසල නරේෂ් ප්‍රසන්නජිත් මගධ නරේෂ් මහරජ බිම්බිසාර සහ වේසාලිහි ලිච්ඡවි ප්‍රමුඛ සියලු බලවන්තයින් කපිල වස්තුවට එක් රැස් වේවි. සුබ පැතුම්. සුබ පැතුම්. අප ප්‍රමාද නොකොට කාර්ය සැලසුම් කර මේ ශුභ මොහොත උදා කරගනිමු. මහරජතුමනි ගුප්ත ආර්යක්ට සේවයට අවසර. කුමක්ද සොයාගත් කරුණ? මහරජතුමනි අශුභ පුවතක්. කෝසල නරේස් ප්‍රසන්නජිත් අශ්වමේධ යාගයට මුල පුරලා. ඔවුන්ගේ ප්‍රයත්නයේ උදාශ්‍යාව ශාක්‍ය රාජ්‍ය දෙසට යොමු කරවීම. කුමක් ධර්මුණ? යුද වෙදීම. අප ඔවුන්ගේ අශ්වයා වැළක්වුවහොත් ඒ අර්ථයේ යුද්ධය. අපත් යුද්ධයට සූදානම්. අපගේ චරපුරුෂයන්ට දැනුම් දෙන්න ඔවුන්ගේ සියලු කටයුතු පිළිබඳව අවධානයෙන්ම පසුවන ලෙසට. ඔවුන් රැඳී සිටින්නේ කපිල වස්තුවට කොපමණ දුරින්ද? සත්දිනක් පමණ දුරින් මහරජතුමනි. සත්දිනක්. විවාහ ශුභ මුහූර්තිය අද සිට සත්දිනකට පසු එළඹෙන පොහොය. විවාහය සැලසුම් කරමින්ම කොහිද ඔබ එකවරම ගියයි යන්ටිය? සියල්ලන්ම පසු වුණේ ඔබ පැමිණෙන තුරු අපේක්ෂාවෙන්. අප විවාහය සිදුවිය යුතු ආකාරයක් සැලසුම් කර අවසන්. ඔව් රජතුමනි. අප ඒ සැලසුම් කළ ආකාරයට මෙතන සිටිය වුවත් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු කරවිය හැකි. අයන්ඩිය මේ තමයි නැකත් පත්‍රය. කියවන්න. රජතුමනි. කුලගුරුතුමා පැවසූ මුහුර්තිය ඉතාම බලවත් ශුභ මුහුර්තියක්. මේ තිබෙන්නේ ආමන්ත්‍රණ පත්‍රයේ සඳහන් පණිවුඩය කියවන්න. ස්වාමිනී. අප මින් පසු විවාහය නොවෙයි. යුද්ධය උදෙසායි කටයුතු සැලසුම් කළ යුතුයි. මාහට සැලවූ අන්දමට යුද්ධයක් ඉතා අත ළඟමයි. මහරජ කුමන යුද්ධයක්ද? කෝසල නරේස් ප්‍රසන්නජිත් අශ්වමේධ යාගය උදෙසා විගසින්ම ශාක්‍ය කන රාජ්‍ය ආක්‍රමණය කිරීමට සූදානම් බවයි චරපුරුෂයෙක් මාගේ මාහට සැලවුණේ. රජ දණ්ඩපාණි අප විවාහය කල් දැමිය යුතුයි. රජතුමනි ප්‍රසන්නජිත්ගේම යුදාශ්වයා ශාක්‍ය සීමාවට ප්‍රවේශ අවසන්ද? නැහැ මලන්න. එසේනම් අපට කාලය තිබෙනවා. මහරජ එසේනම් අපට මේ විවාහය කල් දැමීමට අවශ්‍ය වන්නේ නැහැ නොවේද? කෙසේ හෝ සිද්ධාර්ථගේ යශෝදරාගේ විවාහය කළ යුතුයි. හා කෙසේ වුවත් විවාහය කල් දැමීම සුදුසු නැහැ. කිසිද දන්නේ අපේ අනාගතය ගැන? මේ විවාහය සම්බන්ධයෙන් මංගලා දෙවැන්නේ අවශ්‍ය නැහැ කළ නොකළ යුතු දේ තීරණය කිරීමට මට.
අමිතා මම ඔබට පොරොන්දු වෙනවා ඔවුන් දෙදෙනාගේ විවාහය කෙසේ හෝ සිදු කරන බවට. නමුත් යුද්ධයෙන් පසුව යුද්ධයෙන් අපේ අන්තය ජය නොගත්තොත් සිද්ධ වන්නේ කුමක්ද? අපේ යශෝදරාගේ අභාග්‍යයක්ද මෙය? මංගලාදේවී කුමක්ද ඒ අශුභ කතාව? මේ අශුභ මොහොතේ ඔන්න අපි අප ගැනම සිතන්න නැත්තම් මේ අවස්ථාවේ කවුරු සිතන්නද? අපේ අරමුණ වැටහෙන්නේ නැතිනම් ඔබට අදින් පස්සේ මංගලා කිසිවක් පවසන්නේ නැහැ. ඔන්න මන් නිහඬයි. අපේ අරමුණ තවම වැටහුනේ නැහැ කිසිවෙකුට. අපහට කෙසේවත් වටහාගත නොහැකි සත්‍යය සතුරාගේ අරමුණ. අප එකඟයි තීරණයට රජතුමනි. විවාහය පසුව සිදු කළ හැකි. මහරජ යශෝදරා අයිතිය ඔබට. අපගේ කිසිදු විරෝධයක් නෑ ඔබේ මේ තීරණය පිළිබඳ. නිශ්චිතව විවාහය සිදුවේවී යුද්ධයෙන් පසුව. අදම මහඇමතිට දැනුම් දෙන්න හදිසි ශාක්‍ය සභාවක් කැඳවීමට. එසයි මහරජතුමනි. මට අවශ්‍ය දේමයි ඉබේම වගේ සිදුවන්නේ.